හයි ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. එන්න එහෙනම් මාත් එක්ක බාලි වටේ රවුමක් යමු. ඒ විදියට බාලි වලට ඇවිල්ලා මම මුලින්ම ගියපු තැන තමයි මේ ලස්සන බීච් එක. බාලි වල පළවෙනි දවසේ නවතින්න මම තෝරගත්තේ මෙන්න මේ තැන. මෙතන හරිම ලස්සනයි. වටේ ගස් කොළන්, එතකොට මේ පරිසරයත් එක්ක එන සද්දපද්ද මේ හැමදේම ඒගොල්ලන්ගේ කල්චර් එක අනුව හදලා තිබ්බ මේක ඇත්තටම මැන්ෂන් එකක්. මට හිතුනේ හුඟක් ලංකාව වගේ කියලා. ලංකාවට සමීප ගස් කොළන් මේ හැමදේම වටේ පරිසරයත් එක්ක ලංකාවට හුඟක් සමීප බවක් දැනුණා. හැබැයි ඔයාලත් යනවා නම් බාලි මෙන්න මෙතන accommodations වලට try කරන්න. ඇත්තටම මෙතන හරිම ලස්සන vibe එකක් තමයි තියෙන්නේ. මෙතන තියෙන තව විශේෂත්වයක් තමයි ඔන්න ඔය මම පැත්තෙන් පේන තැන මේක ස්පා එකක්. මෙයාලගේ ඕපනින් අවශ්‍ය වෙනවා ඒ ස්පා එක try කරන්නත් පුළුවන්. ඊළඟට අපි යන් මෙතන රූම් එක කොහොමද කියලා බලන්න. මේ තින්නේ මම නැවතුණු රූම් එක. සාමාන්‍යයෙන් අවශ්‍ය හැමදේම වගේ තිබ්බා. ටීවී එකක්, ඒ වගේම කෙටල් එකක්, කොෆීස්, ටීස් වගේ හැමදේම තිබ්බා. හැබැයි මම මෙතන වැඩිපුරම කැමති වුණේ මෙතන වොෂ්රූම් එකට. මෙතන වොෂ්රූම් එකේ බාත් ටබ් එකක් තිබ්බා සහ බාලි වීඩියෝස් වල ඔයාලා දැකලා ඇති මෙන්න මේ ගල් කොහොමද ඒකට කියන්නේ සිංක් එකක් වගේ. ඒක ස්ටෝන්ස් වලින් හදලා තියෙන්නේ. හරිම රිෆ්‍රෙෂ් බවක් දැනෙනවා. ඒ උදේට එතනින් මොන හොදලා ලෑස්ති වෙද්දී මම හරිම ආසයි ඒ ගල් වලින් හදලා තියෙන ස්ටෝන්ස් වල. ඉතින් එතනට මම කැමතියි. ඊට පස්සේ මේ පාන්දර මං හිතන්නේ 3යි ගානට විතර අයමත් එළියට ඇවිල්ලා සම්පූර්ණ ටුවර් එකක් මේ මැන්ෂන් රිසෝට් මං හිතන්නේ මේකේ නම නම හරියටම දාන්නම්. මේක වටේ පොඩි රවුමක් යන්න හිතුවා. මොකද හෙට උදේම මම ලොකු ගමන් වගේක් යන්න ලෑස්ති කරගෙන තියෙන හින්දා හිතුවා රෑම මේක වටේ ගිහිල්ලා රෑ කිව්වට මේ පාන්දර 3යි ගානයි මං හිතන්නේ මේක වටේ කොහොමද කියලා බලන්න. ඉතින් මේ වගේ මෙන්න මෙයාලගේ පුංචි පූල්ස් ඉනවා. පූල්ස් කීපයක්ම මේ හොටල් එකේ තියෙනවා. ඒ වගේම මෙයාලගේ පබ් එකකුත් තියෙනවා. මෙතන මං ආපු වෙලාවෙම නම් මට ඇහුණා සද්දේ දාලා ඩාන්ස් කරනවා, කට්ටිය විනෝද වෙනවා, කැම ගන්නවා. නමුත් මේ වෙලාවේ නම් පාන්දර මෙතන කිසිම සද්ද බද්දයක් නැහැ. සාමාන්‍ය හොටෙල් එකක් වුණත් බලන්නකො මෙයාලා ඒගොල්ලන්ගේ කල්චර් එකට අනුව ඒ ගැලපෙන විදියට මේ විදියට ලස්සනට බැම්බූස් උපයෝගී කරගෙන එහෙමත් නැත්නම් මං හිතන්නේ මේ මටලු වගේ දේවල් මේ හැම දෙයක්ම උපයෝගී කරගෙන හරිම ලස්සනට මේ විදියට එන අයට සතුටක් වගේම හොඳ ඉම්ප්‍රෙෂන් එකක් මං හිතන්නේ පළවෙනි පාරම දෙනවා. ඒ වගේම හරිම අයි කැචි මෙතන තියෙන හැම දේවල් වලම හැම ටයිනි ඩීටේල් එක මේගොල්ලෝ හුඟක් හිතලා තියනවා කියලා තමයි මට නම් හිතුනේ.
මේ පාන්දර යාමේ මෙතනින් වටේ ඇහෙන සද්දත් එක්ක යද්දී හිතන්නකෝ ඔයා එතන හිටියා කියලා. ඒ හැඟීම තියාගෙන මේ විදියට මේක බලන්නකෝ. මටත් පොඩ්ඩක් විතර බය හිතුණා. හැබැයි මං හිතාගත්තා මේ ලස්සන අදම බලලා ඉවර කරනවා කියලා. දැන් යන්න හදන්නේ මෙයාලගේ තවත් පූල් එකක් බලන්න. මං කිව්වනේ මේ හොටෙල් එකේ පූල්ස් කීපයක්ම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මං හිතන්නේ යාලගේ මේන් පූල් එකක්. මෙතන උදේ ඇවිල්ලා මම මෙතන තියෙන රෙස්ටොරන්ට් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මේ තියෙන මේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක බලන්නකෝ. බෙර වර්ග, එතකොට මං හිතන්නේ මේ ඔක්කොම කල්චරල් දේවල්. මෙතනත් හරිම ලස්සනයි. ඒ වගේම මං හිතන්නේ මේ වීඩියෝ එක ටිකක් දිග වුණා මේ හොටෙල් එකෙම. මේක තමයි මම පළවෙනි දවසේ නැවතුණු හොටෙල් එක. ඒ වුණාට බාලි වල බලන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔහොම්මම යන් මාත් එක්ක තව හුඟක් දේවල් රස විඳින්න තියෙනවා. ඔන්න දැන් තමයි මේ ගමන හරියටම පටන් ගන්නෙ. ඊළඟ දවසේ උදේම මම ගියා බාලි ස්විංග් එක try කරන්න. ඉතින් ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ ටුවරිස්ට්ලාගේ ආකර්ෂණය දිනපු ස්ථානයක් තමයි මේ බාලි ස්විංග් කියන්නේ. ඉතින් ඔයාලා දැක්ක ඒ ගවුම් එහෙම මෙතනින් රෙන්ට් කරන්න පුළුවන්. ඉතින් ගානක් ගෙවලා ඒ විදිහේ ගවුම් එකක් රෙන්ට් කරලා මම මේ යන්නේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. මෙතන පාටවල් ගොඩක් තිබ්බා. ඉතින් තමන් කැමති පාටක්, තමන් කැමති ඔප්ෂන් එකක් තෝරගන්න පුළුවන් ස්ටයිල් එකක්. එහෙම තෝරගෙන ඔයාට පුළුවන් මෙතන ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. එහෙම මම ගත්ත ෆොටෝස් ටිකත් මම මේකට ඇඩ් කරා. එතකොට ආයෙ පාරක් බාලි යනවා නම් කවුරු හරි ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් මෙතන මොන විදියටද වෙන්නේ කියලා. මේ ෆොටෝස් ගන්නකොට එයාලා අපිට නම්බර් එකක් දෙනවා. මං හිතන්නේ ටිකක් උදේම ගියොත් හොඳයි. එතකොට මෙතන තියෙන රෂ් එක අඩුයි. මොකද හුඟක් සෙනගෙනවා මෙතනින් ෆොටෝස් ගන්න. එතනින් පස්සේ මං ආවා මංකි ෆොරෙස්ට් එකට. මංකි ෆොරෙස්ට් එක කියන්නේ ටුවරිස්ට්ලාගේ ඇට්‍රැක්ෂන් එක දිනපු තවත් බාලි වල තියෙන විශේෂ ප්ලේස් එකක්. එහෙනම් යංකෝ මාත් එක්ක මංකි ෆොරෙස්ට් එක කොහොමද කියලා බලන්න. මෙතනදී නම් මම ටිකක් බය වෙලා ඉන්නේ. මොකද ඔය වටේම ඉන්නේ රිලව්. එයාලා බෝට්ස් පවා දාලා තිබ්බා පරිස්සමෙන් ඉන්න. එයාලා අතේ තියෙන දේවල් ඇදගෙන යනවා, ෆෝන්ස් පවා ඇදගෙන යනවා කියලා. ඉතින් ඒක නිසා මෙතන නම් මං ගියේ ටිකක් බයෙන්. මෙයාලා වංගතේ තිබ්බ වතුර බෝතලයක් නම් ඇදලා ගත්තා. බලන්නකෝ මෙයා නම් පොඩ්ඩක්වත් බය නැතුව මේ රිලා පැටව කියන කොහෙන් මතුවේද දන්නේ. ඒ තරමට මේ මංකි ෆොරෙස්ට් එකේ රිලව් ඉන්නවා. මමත් ඉතින් චුට්ටක් ගියා ළඟට බලන්න. ෆොටෝ එකක් එහෙම ගන්නත් එපැයිනේ. මෙතන නරිලා රංචුවක්ම ඉන්නවා. වෙලාවකට හිතෙනවා
රිලා ගහනය අපේ රටට වදයක් වෙලා තියෙන වෙලාවක මෙන්න මේ විදියට විදේශීය ආකර්ෂණයක් ගන්න පුළුවන් විදියට ප්‍රොජෙක්ට් එකක් කරා නම් ලංකාවට කොච්චර සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියලා. මේ නම් ඉන්නේ මංකි ෆොරෙස්ට් එකෙන් එළියට ඇවිල්ලා. මෙතන බාලි වල කෑම වලට හුඟක් ප්‍රසිද්ධ. මේ ලස්සන පරිසරය බලාගෙන කුරුම්බ ගෙඩියක් බොන්න තමයි මම මෙතනට ආවේ. මේ පෙන්වන්න යන්නේ මං දෙවනි දවසේ නැවතුණු තැන. මෙතන නම් කලින් තැනට වැඩිය පොඩි. ඒ වුණාට මෙතන ස්ට්‍රක්චර් එකට මම ආසයි. මේ ඊළඟ දවසේ දැන් අපි යන්නේ විශේෂ තැනකට. මෙතන මෙයාලගේ පන්සලක්. ඉතින් මෙයාලගේ කල්චර් එකත් පොඩ්ඩක් අපේ ලංකාවේ සමහර කල්චර්ස් වලට සමානයි. ඉතින් මේක හින්දා ඔයාලට ටිකක් සමාන බවක් දැනේ. ඒ වගේම මේ අපට පරිසරයක් ඔයාලට සද්දයක් වගේ ඇහුනේ මේ පන්සලේදී ගොඩක් අය කරන්නේ නෙගටිව් එනර්ජි එක අන්න ඒ වගේ කෑ ගහලා මුදා හරිනවා. ඊට පස්සේ යාලා හිතනවා පොසිටිව් එනර්ජි එකක් ඇඟට එනවා කියලා. ගොඩක් ටුවරිස්ට්ලාත් මෙතනට ඇවිල්ලා තමන්ගේ නෙගටිව් එනර්ජි එක රිලීස් කරනවා. මේක විශේෂයෙන්ම භද්‍රකාලී මෑණියන් හා සම්බන්ධ පන්සලක් කියලා තමයි මට නම් හිතුනේ. ඊළඟට අපි යමු තවත් ලස්සන විශේෂ තැනක් බලන්න. මේකත් පන්සලක්. මේකත් විදේශීයන්ගේ අවධානය හුඟක් දිනපු ලස්සන පරිසරයක් වටේ තියෙන ලස්සන පන්සලක්. ඉතින් විශේෂයෙන්ම කැමති අයට මෙතනදි මේ බෝට් රයිඩ්ස් වගේ දේවල් කරන්නත් පුළුවන්. මේ ටෙම්පල් එකේ නම කිව්වේ නෑනේ. මේකේ නම තමයි උලුන්දනු බ්‍රෙන්ටන් ටෙම්පල්. මං හිතන්නේ මේක මෙයාලගේ පූජාවක්. මං කිව්වා වගේ මෙතනටත් මම ගියපු දවසේ හුඟක් සෙනග ඇවිල්ලා හිටියා. ඉතින් හැම දෙනෙක්ම මෙතන ලොකේෂන්ස් ලස්සන නිසා ෆොටෝස් ගන්නවා. මමත් ගත්ත ෆොටෝස් ටිකක් ඉස්සරහට දාන්නම්. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙතන මොන වගේ ෆොටෝ ලොකේෂන්ස්ද තියෙන්නේ කියලා. ඒ වගේම මේක හරිම ලස්සන පන්සලක්.
ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා subscribe කරන්න. එතකොට මට තවත් videos ගේන්න ලොකු encourage එකක් වෙයි ඒක. ඒ වගේම comment කරන්න හොඳයිද කියලා. තව බාලි videos ගොඩක් තියෙනවා අරන් එන්න. මම අරන් එන්නම් එතකොට. මේ පන්සලේදී ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන මියුසික් එකට මම හුඟක් ආස කළා. ඔය ඈතින් පේන්නේ මාළුවන්ගේ ස්ට්‍රැච් එකක් නේ. මං හිතන්නේ මාත්සයින් කෙරෙහිත් මෙයාලගේ මොකක් හරි ඇදහිලි සහ විශ්වාසයක් තියෙනවා කියලා තමයි මට නම් හිතුනේ. සංසාරේ සුබ ප්‍රාර්ථනා ඉඳු නිල් දිනයන සටහන්වේ උන්මාදෝ ප්‍රේමාදරේ සමනල වසන්ත යවුවනේ. ඉතින් මේ වීඩියෝ එක බලවට ඔයාලා හැමෝටම thank you. පුළුවන් නම් subscribe කරගෙන යන්න. එතකොට මට ආස හිතේ තවත් ඉස්සරහට videos ගේන්න.